එක හා දෙක වශයෙන් වූ ප්‍රකාශ දෙකක් බැගින් දී ඇත. ප්‍රකාශ දෙකක්. මේ බලන්නකො මේ. ඔන්න ප්‍රකාශ දෙකයි. මේ එකයි දෙකයි. හරිනේ. මේ එක මේ දෙක. හරි. එම ප්‍රකාශ දෙක අතුරින් එක ප්‍රකාශය පමණක් යොදාගෙන ගැටලුව විසඳිය හැකි වන්නේ නම් අංක එකද? ගැටලුවකෝ මේ ගැටලුව. මේක විසඳන්න පුළුවන් මේ ප්‍රකාශයෙන් විතරක් නම් එක දාන්න. අංක දෙක ප්‍රකාශය පමණක් යොදාගෙන ගැටලුව විසඳිය හැකි නම් දෙක දාන්න. මේ ප්‍රකාශය පමණක් යොදාගෙන මෙන්න මේ ගැටලුව විසඳන්න පුළුවන් නම් දෙක දාන්න. එක හා දෙක ප්‍රකාශ දෙකම එකට යොදාගෙන මේ දෙකම එකට එකතු කරලා තොරතුරු ගත්තොත් අංක 3 දාන්න. හරි. එක හා දෙක යන ප්‍රකාශ දෙක වෙන වෙනම යොදාගෙන ගැටලුව විසඳිය හැකි වන්නේ. එකෙනුත් පුළුවන් වෙනම විසඳන්න. ඒක නැතුව දෙක විතර දුනොත් දෙකෙනුත් පුළුවන්. එහෙම වුණොත් 4 දාන්න. එක හෝ දෙක යන ප්‍රකාශ කිසිදු ප්‍රකාශයක් යොදාගෙන ගැටලුව විසඳිය නොහැකි නම් මේ ප්‍රකාශ වලින් මේ ගැටලුව විසඳන්න බෑ. එහෙමනම් පහ දාන්න කියලා තමයි අපිට කියන්නේ. right. එතකොට අපි දැන් අවබෝධ කරගන්න ඕනේ ප්‍රකාශය විසඳන්න පුළුවන් කොහොමද කියන එක. දැන් බලමු පළවෙනි එකට යන්. එක ගැටලුව බෝගම්බර පැවති මෝටර් ධාවන තරඟයේදී සිරිල් අමල් හා විමල් යන තිදෙනා අතුරින් අඩුම කාලයකින් තරඟය නිම කළේ කවරෙක්ද? තරඟයක් නිම කරන්න නම් ජයග්‍රහණය කරන්න නම් ඒ ඉන්න කෙනා අඩුම කාලයකින්ද දුවන්න ඕනේ. දුවන තරඟයක් නම් වැඩිම කාලයකින්. අඩුම කාලයක. අඩුම කාලයකින්. දැන් මේ තරඟය නිම කරපු අඩුම කාලය අහන්නේ නම් ජයගත්තේ අඩුවෙන්ම නිම කළ කෙනා. හරි. අපි බලමු. තුන් දෙනෙක් ඉන්නවනේ මේ සිරිලුයි අමලුයි යමලුයි ඕන් ඔය තුන් දෙනා තමයි දුවලා තියෙන්නේ. අපි බලමු දැන් මේ අඩුම කාලයකින් මේක නිම කරේ කවුද කියලා හොයාගන්න පුළුවන්ද කියලා. ඔන්න බලනවා. එක ප්‍රකාශයට යන්න. තරඟය නිම කිරීමට විමල්ට වඩා වැඩි කාලයක් සිරිල්ට ගත විය. මෙහෙම මම මේක ලියා ඔන්න දාගත්තා මේ විදිහට. විමල්ට වඩා වැඩි කාලයක් තමයි සිරිල්ට ගත වුණේ. වැඩි කාලයක් තමයි සිරිල්ට ගත වුණේ. සිරිල් දාන්නේ මේකේ වමටද දකුණටද? ළමයි වැඩි වමට සර්. වමට අන්න හරි. ඔන්න සිරිල්ට වඩා තරගෙනීමකට විමල්ට වඩා වැඩි කාලයක් සිරිල්ට ගත විය. එහෙනම් මෙන්න විමල් ඔන්න විමල්. විමල් තමා අඩු. මේ දෙන්නෙන් දක්ෂ කවුද එහෙනම්? විමල්. විමල්නේ. හරි. හරි. නිකමට මම ප්‍රශ්නයක් අහන්නම්. දැන් ඔන්න එක ප්‍රකාශ විතරක් අපි ගත්තානේ. මට මේ තුන් දෙනා අතරින් අඩුම කාලයක් ගියේ කවුද කියලා හොයාගන්න පුළුවන්ද? තාම බෑ බෑ. සර්. බෑ. සිරිලුයි විමලුයි විතරක් මේ තරගෙ දිවුවනම් මට අඩුම කාලයක් කවුද කියලා හොයාගන්න පුළුවන්ද? පුළුවන්. 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 පුළුවන් සර්. කවදාවත් මේකට එක උත්තරේ එනවද? නෑ සර්. එක උත්තරේ කියලා තියෙන නෑ. මොකද්ද කියලා කියන්නකො ඉස්සල්ලා. එක ප්‍රකාශය පමණක් යොදාගෙන පමණක් ගැටලුව අරගෙන. විසඳිය එක හැකියි. උත්තරේ නෑ නේනම් නේ. ඔව් සර්. බලමු. දෙකට යන්. අමල්ට වඩා අඩු කාලයකින් විමල් තරඟය නිම කළේ. අමල්. බෙන් අමල්. බෑ මෙහෙම දාන්නේ. අමල්ට වඩා අඩු කාලයකින් විමල් තරඟය නිම කළේය. විමල් අඩුයි. අමල්ට වඩා විමල් අඩුයි. විමල් වමටද දකුණටද? වමට සර්. විමල් අඩුයිලු විමල් වමට. දකුණට දකුණට විමල්. හරි. වමට කියලා පිළිතුරු දීපු කෙනා කතා කරන්න.
හරි සර් මට පැටලුණා දකුණට තමා. තේරුම් නැත්තම් කියලා දෙන්න අහන්නේ. තේරුණානේ නම්? ඔව් තේරුණා සර්. හරි. එහෙනම් වමට දාන්නේ කවුද? අම. අම අම්මා හරි. හා. මේ දෙවෙනි ප්‍රකාශය විතරක් ගන්නවා. පළවෙනි එක මම දන්නේ නැහැ. දෙවෙනි ප්‍රකාශය පමණක් භාවිතා කරන මේ තුන් දෙනාගෙන් කවුද අඩුවෙන්ම වෙලාවක් ගත්තේ දින්නේ කවුද කියලා හොයාගන්න පුළුවන්ද? බෑ බෑ. බෑ. හරි. ඔන්න එකෙනුත් පමණක් බෑ දෙකෙනුත් පමණක් බෑ. එකවත් දෙකවත් උත්තර වලට එනවද? නෑ නෑ. හරි. අපි බලමුකෝ අඩුම කාලයක ඉන්නේ. හරි. ඔන්න කතාව ඈ. හා. තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි සිරිල්, විමල්, අමල්. සිරිලුයි විමලුයි ගද්දී අඩුවෙන්ම දුවන්නේ කවුද? අඩු විමල් කාලයකින් විමල්. අමලුයි විමලුයි ගද්දී අඩු කාලයකින් දුවන්නේ කවුද? විමල් ඒත් විමල්. විමල් මේ තුන් දෙනාගෙන්ම අඩුම කාලයකින් දුවන්නේ කවුද? එහෙනම් තුන් දෙනාම සැලකුවොත් විමා විමල් සර්. විමල් විමල්. විමා ප්‍රකාශ දෙකම ගත්තොත් අඩුම කාලයකින් මේක ඉවර කරනවා කියලා අපිට ගන්න පුළුවන්ද? හොයාගන්න පුළුවන්ද බෑද? පුළුවන් කවුද අඩුම පුළුවන් කාලයකින්? සර්. පුළුවන් පුළුවන්. විමා විමල් ඒකට මම විමල්. එක ප්‍රකාශයයි දෙක ප්‍රකාශයයි දෙකම භාවිතා කරා නේද? ඔව් සර්. එහෙම භාවිතා කරා නම් අපිට උත්තර කීයද ගන්න ඕන? 3 තුන මං අහනවා මෙහෙම. දෙවනි ස්ථානය දිනාගත්තේ කවුද? දැන් මොන ප්‍රකාශ දෙක භාවිතා කරලාද හොයන්න පුළුවන්? ඒක හොයන්න බෑ සර් මේ ප්‍රකාශ දෙකෙන්ම. දෙකෙන්ම බෑ. උත්තරේ කීයද? එහෙම බැලුවොත් සර් මේ පහ 5 පහ. පහ නියමයි. මේක පැහැදිලි කරලා නොතේරිච්ච එක ළමයෙක් හරි ඉන්නවනම් කෝයෙන්ද කතා කරන්න. අපි තව පැහැදිලි කරගමු. පැහැදිලි වෙච්ච ළමයි 3 දෙනෙක් ඕකේ කියන්නේ එහෙනම්. පැහැදිලිද? ඔව් Okay. සර් පැහැදිලි. එකයි පැහැදිලි සර්. උත්තරේ මොකක්ද? පැහැදිලි උත්තරේ 3. හරි සර්. හරිනේ? හරි. දෙක ගැටලුවට රජයේ තරඟ විභාග සඳහා වැඩිම දැනුමක් නොමිලේ ලබා දුන් එකම YouTube channel වන චාවිදි මිල් YouTube channel සහ ස්පීඩ් IQ class YouTube channel මෙහෙවනු ලබන චාවින්ද කුමාර 2025 ග්‍රාම නිලධාරී විභාගය සඳහා නව පන්ති ආරම්භයි. දවස් ගානට මාසෙන් මාසෙට අවසාන සම්මන්ත්‍රණ කිය මුදල් ලබා ගැනීමකින් තොරව විභාගේ පවත්වන තාක්ම එකම පන්ති ගාස්තුවක් යටතේ දැන් ඔබට IQ සහ GK පන්ති සඳහා සහභාගී විය හැක. සාම්ප්‍රදායික තරඟ විභාග පන්ති පද්ධතියෙන් බැහැරව ග්‍රාම නිලධාරී විභාගයට පෙර විභාග 10කට මුහුණ දීමේ අවස්ථාව. නවීන ප්‍රශ්න පත්‍ර ආකෘතියට අනුව වැඩ කිරීම. පන්තිය සඳහා සම්බන්ධ වීමට විභාගයේ නම සඳහන් කර 076 760 77 72ට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. විභාගයේදී පමණක් නොව පන්ති තෝරා ගැනීමේදීද ඔබගේ IQ දැනුම අනිවාර්යයෙන් පාවිච්චි කරන්න. ගැටලුව. ආතර් පීටර් හා නිහාල් නැමැති සේවකයන් තිදෙනා අතුරින් වැඩිම වැටුප ලබන්නේ කවරෙක්ද? ආතර් පීටර් නිහාල් නැමැති සේවකයන් තිදෙනා අතරින් වැඩිම වැටුපක් ලබන්නේ. බලමු. 1. පීටර්ට වඩා වැඩි වැටුපක් නිහාල්ද? ඉන්න බලන්න. පීටර් වැඩි වැටුපක් නිහාල්. අනේ මේ ලිව්ව හරිද කියන්න ආයෙ නම් අහන්නේ. හරිද කියා. හරිද? හරිනේ? හරි සර්. හරි හරි සර්. සර්. වැඩි කෙනාට කට ඇරිච්ච පැත්තට කට වැහිච්ච පැත්තට අඩු කෙනෙක්. ඔන්න ඔක තමයි තියෙන්නේ. ඔන්න පීටර්ට වඩා වැඩි වැටුපක් නිහාල්ද? නිහාල්ට වඩා අඩු වැටුපක් ආතරද? එකක් ගත්තොත් අඩු වැටුප ආතර මේ පැත්තේ ඉන්නේ නිහාල්. ඊළඟට බලමු. ඔන්න එක හරි. දෙවෙනි ප්‍රකාශයට යන්කෝ. ඉන්න බලන්න.
ආටර් පීටර් හා නිහාල් නැමැති සේවකයන් තිදෙනාගෙන් අතුරින් වැඩිම වැටුප ලබන්නේ කවරෙක්ද? වැඩිම වැටුප ලබන්නේ කවරෙක්ද කියලා අහන්නේ. හරිනේ. ඔන්න අපි දෙක ප්‍රකාශයටත් යමු. නිහාල්ට වඩා අඩු වැටුපක් පීටර්ද? හා. පීටර් අඩුයි නිහාල් වැඩි. පීටර්ට වඩා වැඩි වැටුපක් ආතරද? ආතර් වැඩි පීටර් අඩු. ආතර් පීටර් හා නිහාල් නැමැති සේවකයන් තිදෙනා අතුරින් වැඩිම වැටුප ලබන්නේ කවුද කියලා අහන්නේ. අපිට පළවෙනි එක මෙන්න මේ විදිහට ආවා. වැඩිම වැටුප බලමු මේ තුන්දෙනාගෙන්. පීටර්ට වඩා වැඩි නිහාල්. හරිනේ? හරි සර්. හා ඊළඟට නිහාල්ට ආතරට වඩාත් නිහාල් වැඩි. තුන්දෙනයි ඉන්නේ. පීටර්ටත් වඩා නිහාල් වැඩි. ආතරටත් වඩා නිහාල් අඩුයි. තුන්දෙනාගෙන් නිහාල්ට වඩා අඩු කී දෙනෙක් ඉන්නවද? දෙන්න. එක්කෙනෙක්වත් දෙන්නේ. යකෝ එකෙක්වත් නෑ කියන දෙන්නේ. දෙන්නේ. හරි ලහිරු හරිද? හරි සර්. හරි. දැන් නිහාල්ට වඩා දෙන්නෙක් ඉන්නවනම් මේ වැඩිම වැඩිම ලැබුවේ කවුද? මුන් තුන්දුනේ. නිහාල්. නිහාල්. එක ප්‍රකාශයේ යොදාගෙන මේක විසඳන්න පුළුවන්ද? පුළුවන් බෑ. සර්. යකෝ බෑ කියන එක මොකවද කියපන්කෝ මේ මෙච්චර අස්සේ. ලහිරුවෝ දෙකම ඕනේ සර්. ඈ? හා දෙකම ඕනේ කියනවා. දෙකම ඕනේ කියනවා. මම කියන ඔන්න ඉන්නවා. ඔන්න මේ දුඹුරු පාටින් ලියලා තියෙන පළවෙනි එකනේ. ඕම්. ලහිරු. ඔව් සර්. ලහිරු. පීටර්ට වඩා ඔව්. නිහාල්ට වැඩි නේද? ඔව්. හා පීටර්ටත් වඩා නිහාල්ට වැඩි. ආතරටත් වඩා නිහාල්ට වැඩි නේ. ඔව්. ඔයයි මායි ලියනගේ ඉන්නවා. හරිද? හරි සර්. මටත් වඩා ඔයා වැඩි වැටුපක් ගන්නවා. ලියනගේටත් වඩා ඔයා වැඩි වැටුපක් ගන්නවා. අපි තුන්දෙනෙන් කවුද වැඩිම වැටුප ගන්නෙ? මම. ඉතින් මං එක ප්‍රකාශය විතරක් යොදාගෙන මේක අපිට හදන්න බැරිද? හරි සර්. හරි. පුළුවන්ද පුළුවන්. බෑද? තේරුණාද? පුළුවන්. පුළුවන් නේ? අනිත් ළමයි කියන්නේ මොකද? හරිද? එක ප්‍රකාශ විතරක් යොදාගෙන ගන්න පුළුවන්ද බෑද? පුළුවන් සර්. එහෙමයි කියලා එක දෙක එක විතරක් එන්න පුළුවන්ද? අපි දාලා බලන්න ඕනේ නිකන්. ඇයි එකයි දෙකයි දෙකම යොදාගෙන පුළුවන් වුණොත් නේ. හා බලමු. පීටර්ට වඩා වැඩි වැටුපක් නිහාල් ගන්නවා. හරිනේ. පීටර්ට වඩා වැඩි වැටුපක් ආතරුත් ගන්නවා. හරි. අඩුම එක නම් පීටර් කියලා අපි දන්නවා නේද? හැබැයි වැඩිම නිහාල් දාතරද කියන්න අපි දන්නේ නැහැ. මොකද කියන්නේ? නේ? ඔව් සර්. දෙවෙනි ප්‍රකාශයෙන් ගන්න. ගන්න බෑ. දෙකට උත්තරය එක. ඒක නියමයි. හරි අයකෝ. හරි සර්. නියමයි. හරි සර්. හොඳයි ඈ 3 ගැටලුව තමයි බාලිකා විද්‍යාලයේ පැවති නිවාසාන්තර ක්‍රීඩා තරගයේදී ඕලු මානෙල් නෙළුම් හා කුමුදු යන නිවාස අතුරින් ජයග්‍රාහී නිවාසය කුමක්ද? ඕලු නෙල් මොකක්ද කියන්නේ? ඕලු මානෙල් නෙළුම් හා කුමුදු. අම්බෝ නිවාස හතරයි ඈ. හරි බලමු පළවෙනි ප්‍රකාශය. ඕලු නිවාසයට වඩා අඩු ලකුණු සංඛ්‍යාවක් මානෙල් නිවාසයේද? ඕලු අඩු කවුද? මානෙල්. හරි. නිවාසය විසින් ලබාගෙන තිබේ. දෙක ප්‍රකාශය. එක ප්‍රකාශයෙන් අපිට ගන්න බෑ නේද ළමයි ජයග්‍රාහී කවුද කියලා. දෙන්නයි දීලා තියෙන්නේ. දෙක බලමු. නෙළුම් නිවාසයට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් කුමුදු නිවාසයේද? නෙළුම් එකට වඩා වැඩි කුමුදු. කුමුදු නෙළුම්. දෙකෙන් ගන්න බෑ. ඒකෙන් ගන්නත් බෑ නේද? බලමු මේ දෙකම දාගෙන බලමු ඉස්සල්ලාම අපි. ඕලු නෙළුම්. ඒත් බෑ බං. දෙකම දාලත් බෑ. එක එක අරගෙනත් බෑ. උත්තරේ මොකක්ද අනේ?
කිසිදු ප්‍රකාශයක් යොදාගෙන මේක කරන්න බෑ. කෝ එක හරි අය? හරි සර්. හරි සර්. ඉඳලා පාස් පේපර් එකට ගියහම පොඩි වෙනසක් තියෙනවානේ. 4. ගැටලුව. හෝටලේ වැඩියෙන්ම ආප සාදන්නේ සඳුදා බදාදා සිකුරාදා යන දවස් 3 අතුරින් කවදාද? බලමු පළවෙනි ප්‍රකාශය. සිකුරාදාට වඩා අඩු ආප සංඛ්‍යාව සඳුදාටද? කො සඳුදා අඩුයි. සිකුරාදාට වඩා අඩු ආප සංඛ්‍යාව සඳුදා. සඳුදා අඩුයි සිකුරාදා වැඩි. ලියාගත්ත හරිද? හරි සර්. හරි. සඳුදාට වඩා වැඩි ආප සංඛ්‍යාවක් බදාදා. සඳුදාට වඩා වැඩි බදාදා. සාදයි. හරි. සඳුදාට වඩා බදාදා. අපෙන් අහන්නේ දවස් 3 අතරින් වැඩියෙන්ම අප සාදන්නේ. පළවෙනි ප්‍රකාශය ගත්තොත් අපිට අඩුම දවස කවද්ද? අඩුම හදන්නේ කවද්ද ඇහුවොත්? සඳුදා. පළවෙනි ප්‍රකාශය ඇහුවොත් වැඩිම දවස හදන්නේ කවුද ඇහුවොත්? කියන්න බෑ. කියන්න කියන්න බෑ. කියන්න බෑ. අන්න right. යන්කෝ දෙවෙනි එකට. සඳුදා හා බදාදා යන දවස් දෙකේම සාධන ආප සංඛ්‍යාවේ එකතුවට සමාන ආප සංඛ්‍යාව සිකුරාදා. ඉතින් බා සඳය කරුවාදාට වඩා සිකුරාදා වැඩිනේ. එහෙනම් ඒකේ අහන්නවත් දෙයක් නැහැ ළමයි. උත්තරය දෙක. අහන්නවත් දෙයක් ඉදිරුන්නේ නැහැ. පහ. ගැටලුව. සමජතුමා ඒකට දෙකද තුන දේ ප්‍රකාශ දෙකම යොදාගෙන 3 නේද එන්නේ උත්තරේ? 3 සර්. 3 උත්තරේ එන්නේ නේද? 4ටද? ඔව් සර්. හරි. හරි. දෙක. හරි පොඩ්ඩක් හිටපල්ලා දැන් 3 කියන සෙට් එක. 1 2 දෙකම යොදාගෙනනේ ළමයි 3 උත්තරේ. මට කියහල්ලකෝ 1 යොදාගෙන මොන මගුලක්ද අපි කරන්න ඕනේ කියලා. එකෙන් බෑනේ බං. එකෙන් ඇති වැඩක්ම නැහැ. දෙක විතරක් ගන්නකො. සඳුදායි බදාදායි එකතු කරාම සිකුරාදා සංඛ්‍යාව වෙනවා. හරි. ලියනගෙයි මායිලා හිරු ඉන්නවා. හරි. ලියනගේගේ ලකුණු 30යි, ලයිරුගේ ලකුණු 50යි. ඒ දෙන්නගේම එකතුව මම. මගේ 80යි. තුන්වෙනි ප්‍රකාශ විතර මේ දෙවෙනි ප්‍රකාශ විතරක් තෝරක් වැඩිම ලකුණු ගත්ත එක හොයන්න බෑද දැන්? පුළුවන් සර්. පුළුවන්. උත්තරේ 2. උත්තරේ 2. කො තාමත් තේරුන්නේ නැති අය 2 කියලා. හරි සර් තේරෙනවා. කලින් 3 කියලා හිතලා දැන් 2 තමයි කියලා හිතන අයකෝ. මම very good. කලින් 3 කියලා හිතලා තාමත් 3මයි කියලා මට හිතෙන්නේ කියන අයකෝ. එහෙනම් අපිට ඊළඟ ගානට යන්න පුළුවන්. පහ. ගැටලුව. සමචතුරස්‍රාකාර පන්ති කාමරයේ බිම සම්පූර්ණයෙන්ම වැසෙනසේ ඇතිරීම සඳහා අවශ්‍ය වන සෙන්ටිමීටර් 30යි 30 ප්‍රමාණයේ පිංගම් ගටෝල් සංඛ්‍යාව කොපමණද? සමචතුරස්‍රාකාර පන්ති කාමරය ළමයි මේ සමචතුරස්‍රය 30යි 30 වහන්නේ 30යි 30 මේ බිම ටයිල් අල්ලන්න යන්නේ. මේ ටයිල් එක ප්‍රමාණය නම් දීලා තියෙනවා මේ 30යි 30යි. ඔය කොච්චරද ඕනේ කියලා දැනගන්න මේ බිමේ වර්ගඵලය ඕනේ නේ. ඕනේ නේද? ඔව් සර්. බලමු. පන්ති කාමරයේ පරිමිතිය මීටර 80කි. පන්ති කාමරයේ පරිමිතිය මීටර 80කි. පරිමිතිය මීටර 80ක් නම් වටේ දිගනේ පරිමිතිය කියන්නේ. මේක සමචතුරස්‍රයන්නේ බං. හැම පාදයක්ම සමානයි. කීයද බං පාදයක්? 20යි. 20යි 20යි. මේ වෙන මුහුත් ඕනේ නැහැ. එක පමණක් යොදාගත්තා. ඔන්න 20 වරක් 20 400යි. වර්ගටි 400කට 30 පිංගම් ගඩොල් කීයක් යනවද කියලා බලන්න තියෙන්නේ. එක ප්‍රකාශය පමණක් යොදා ගත්තොත් මේකට ටයිල් අල්ලන්න පුළුවන්ද? පුළුවන්. එක විතරක් නම් ඕකේ ඈ. දැන් දෙකට යන්න. පන්ති කාමරයේ බිමෙහි වර්ගඵලය මීටර 400කි. ඒ කෙලිම වර්ගඵලය දීලා. හරි ලේසි. අපි මේ දුක් විඳලා හදලා ගත්තා. දැන් දීලා. දෙක ප්‍රකාශය
පමණක් ගත්තාම අපිට පුළුවන්ද වර්ගඵල මේකට අයිල අල්ලගන්න? පුළුවන් සර්. පුළුවන්. එහෙනම් උත්තරේ 1 2 දෙකම යොදාගෙන නේද මේක අල්ලගන්න පුළුවන් ටයිල් ටික? නෑ සර් වෙන වෙනම යොදාගෙන නේද? වෙන වෙනම යොදාගෙන උනත් මේකේ ටයිල් ටික අල්ලගන්න පුළුවන් උත්තරය 4. 7. ඒ පහම හරියයිකෝ. හරි සර්. ඒ පහම තේරුණා නේද ඔයාලට හොඳට? ඔව් සර්. හරි නියමයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනසත්ව නියාමක තනතුර ගැසටුණා. රජයේ තරග විභාග සඳහා වැඩිම දැනුමක් නොමිලේ ලබා දුන් චාවීදි මෙල් YouTube චැනලය සහ ස්පීඩ් IQ ක්ලාස් YouTube චැනලය මෙහෙයවනු ලබන චාවින්ද කුමාර වනසත්ව නියාමක තනතුර සඳහා නව පන්ති ආරම්භයි. සාමාන්‍ය පෙළ ගණිතය විද්‍යාව මව්බස ඇතුළුව සම්මාන 4ක් සහිතව විෂයන් 6ක් උසස් පෙළ 1 විෂයක් පමණක් සමත්ව තිබීම ප්‍රමාණවත් වේ. විභාගයේ බුද්ධි පරීක්ෂණය ප්‍රශ්න පත්‍රයක් පමණි. විභාගයේ පවත්වන තෙක් අය කිරීම රුපියල් 2200ක් පමණි. සම්ප්‍රදායික තරඟ විභාග පන්ති පද්ධතියෙන් බැහැරව පෙරහුරු විභාග 10ක් පැවැත්වීම. නවීන ප්‍රශ්න පත්‍ර ආකෘතියට අනුව වැඩ කිරීම. හරිම දේ හරිම තැනින් ලබා ගැනීමට නම් ඔබ විභාගයේදී පමණක් නොව පන්ති තෝරා ගැනීමේදීද ඔබගේ IQ දැනුම අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. පන්තිය සඳහා සම්බන්ධ වීමට විභාගයේ නම සඳහන් කර 076 760 77 72ට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.